ජීවිත කාලේ මේ කන් වලින් එක එක විකාර අහහා ඉන්නවට වඩා කොච්චර හොඳද බණපදයක් අහන එක. ඇස් වලින් එක එක ඒවා බල බල ඉන්නවට වඩා කොච්චර හොඳද බණපදයක් බොය දහම් පොතකින් කියවන එකනේ. ඉතින් එහෙම තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ පිංගුතුනි තමන් හරියට හදාගන්න ඕන කොයි විදිහටද යදත්ත ගරහි තද කුබ්බමානු ගොඩාක් වටිනා අර්ථය. තමන්ගෙන්ම දොස් නොලැබෙන විදිහට තමන් හැදෙන්න ඕන. හැදෙන්න ඕනේ තමන්ගෙන් දොස් නොලැබෙන ක්‍රමයටයි. ඒ කියන්නේ අපේම හිත අපට ගරහන්න නැති ජීවිතයක් අපි උපද්ද ගන්න ඕනේ. අපේම හිත අපිට ගරහන්නේ නැති නුවණැත්තෝ නොගරහන ජීවිතයක් මට තියෙනවා කියලා මටම ප්‍රශංසාවක් ලැබෙන ජීවිතයක්. ආන් එහෙම උපද්ද ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ලෝකෙට කොලේ වහන්න පුළුවන් වින්ගතුනි. නිකන් අපිට මේ හොඳ එක්කෙනෙක් වගේ පෙනී හිටින්න බැයිද? ඉන්න පුළුවන්. හැබැයි පෙනී හිටියා කිව්වට අපේ ඇතුලේ ඉන්න සාක්ෂිකාරයා අපි ගැන දන්නවනේ. අපි කියන්නේ හෘද සාක්ෂිකාරයා කියලා. ඒ හෘද සාක්ෂිය අපේ අස්සේ තියෙනවා. එයාට කොලේ වහන්න බෑ. එයා ඔක්කොම ටික දන්නවා. අපිට මුළු ලෝකෙම බැන්නත් කමක් නැහැ පින්වතුනි. අපිට අපේ හිතෙන් ප්‍රශංසා තියෙනවා නම්. ඒ නිසා තමන්ගේ හිතින් තමන්ට පැසසුම් ලැබෙන තමන් ජීවිතේ ගත කරපු විදිහ ගැන ආපහු හැරී බලද්දි තමන්ගේ ඇස්වලට සතුටු කඳුලක් උනන අන්න එහෙම ජීවිතයක් ගොඩනගා ගන්න. ඒක තමයි වැදගත් දේ. මොකද අපි මැරෙන්නේ තනියම. කෝටියක් හිතවතුන් හිටියත් මැරෙන්නේ තනියම. ඒ මොහොතේ පින්වතුනි අපිට හයියට ඉන්නේ අපිමයි. පින්වතුන් මේ වෙනකමුත් ජීවිතේ යම් මේ වැරද්දට පෙළඹිලා ඔහි වැරදි කර කර ඉන්න කෙනෙක් නම් අද පුළුවන් වෙනස් වෙන්න. මේ දැන් පුළුවන් වෙනස් වෙන්න. මං ඒ කරලා හැරි හැරි බලන්න ඕන. මං අවුරුදු මෙච්චරක් වෙනකන් මට බණපද හිතට ගිහින් තිබ්බේ නැහැ. හැබැයි මං අසවල් දවසේ මගේ බණපදේ හිතට ගියාද එදා ඉඳලා මං වැරදි කරලා නැහැ. ආන් එහෙම හිත හිත තමන් සතුටු වෙන්න ඕනේ. තමන්ගෙන් දොස් නොලැබෙන ජීවිතයක් තමා ගත කළ යුතුයි. නුවණැත්තෝ මේ අහන දකින හැම දෙයකටම ගිජු වී යන්නේ. ඒ කියන්නේ අහන දකින ඒවා කිව්වේ කොහොමද? අද කාලේ තරුණයෝ මෙහෙමයි. අද කාලේ තරුණියෝ මෙහෙමයි. ඒක අද කාලේ හැටි. ඔය අපේ කාල වගේ නෙමෙයි දැන්. ආන් ඒ ක්‍රමයට හිතන්න හොඳ නැහැ. සමහරවිට වැඩිහිටියයි කියනවනේ නේ සන්නස් දැන් අපේ කාලේ වගේ නෙමෙයි. දැන් ඉතින් ළමයි ඒ අය යන විදිහට යාලට යන්න දෙන්න ඕනේ. ආහන දකින හැම එකකටම මෙහෙම පටලවෙන්න එපා පින්වතුනි. හරි දේ තේරුම් ගන්න. අසවල්ලුත් මෙසේ කරන්නේ අසවල්ලුත් මෙසේ කරන්නේ අසවල්ලුද මෙසේ කරන්නේ නම් මා මෙසේ නොකලාට මොකද? ඒක නෙමෙයි ක්‍රමය. අසවල්ලු කලාට කමකුත් නැත. අසවල්ලුද කරාට කමකුත් නැත. ඒ වුණාට මම වැරදි කරන්නේ නැත. ඒක තමයි හරි ක්‍රමය. ලෝකයක් වැරදි කරද්දී තමන් වැරදි නොකරනවා නම් තමන්ට ප්‍රශ්නයක් නැහැ. ලෝකයක්ම දොස් සහිත වෙද්දී තමන් දොස් සහිත නැත්තම් තමන්ට ප්‍රශ්නයක් නැහැ. මුළු ලෝකෙම හැදුනත් තමන් හැදිලා නැත්තම් තමන්ගේ ප්‍රශ්නේ එහෙමමයි. තේරුණා නේද කියපු දේ? ඒ නිසා පින්වතුනේ මේකේ තියෙන්නේ තමාව හදා ගැනීමක්.